තෙරුවන් සරණයි. ටික දවසකට පස්සේ මට කතා කරන්න හිතුනේ. බොහොම අඩුවෙන් නමුත් මේ දේ කියන්න හිතුණා. ඇත්තටම මේ අපේ ස්වාමීන් වහන්සේගේ කරුණාව මට ආශිර්වාද මේ දවස්වල තදින්ම දැනෙනවා, මතක් වෙනවා. උන්වහන්සේ කොච්චර අපිට කරුණාවන්තද කියලා. ඇත්තෙන්ම අපේ ඒ දුක දැකලා, දුක අහනවටත් වඩා උන්වහන්සේම දුක දැකලා අපිට උන්වහන්සේම හිතලා ආශිර්වාද කරනවා, පිහිට වෙනවා. හරිම ආශ්චර්යයක් ඉතින්. උන්වහන්සේ ඉතින් මං හිතනවා ඉතින් එන මාසෙවත් වැඩම කරයි කියලා. උන්වහන්සේගේ සහ අපි හැමෝගෙම සුබ සිද්ධියට වැඩම කරේ භාවනාවට. ඉතින් උන්වහන්සේ හිතන පතන ලෙසින් හැමදේම සාර්ථක කරගෙන අධ්‍යාත්මය තව සුවපත් කරගෙන උන්වහන්සේ වඩේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ අගය ගොඩක් දැනෙනවා. ඇත්තටම කණ්ඩායමට නැවතත් මම ඇවිල්ලා මට හැකි විදිහට සහාය වෙනවා. නමුත් අර හිත මධ්‍යස්ථ කරගෙන භාවනාවට යොමු වීම ඒක අනිවාර්යෙන් කරනවා. ගොඩාක්ම සමාජයත් එක්ක එකතු වෙන්නේ නැතුව, නමුත් ඉතින් හැමදේම බැලන්ස් කරගෙන යනවා. ඉතින් මට මේ ධර්මය අහනකොට මේ එක ඉස්සරත් මට ඔය වචන ටික අහන්න ලැබුණා. මගේ හිතට තදින් වැදුණා. ඉතින් මට මේ ඊයේ අහන්න ලැබුණා ආපහු ඒ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ අර මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ස්වාමීන් වහන්සේලා කීප නමක් දැන් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඒ ශාසනය ඉවර වෙන්න ලං වෙනකොට වගේ දැන් සිල් පුරලා ඉන්නවලු. එතකොට එක් ස්වාමීන් වහන්සේ නමක්වලු, "ඇවැත්නි, මෙහෙම ඉඳලා බෑ, අපි හොඳට වීරය වඩන්න ඕනේ" එම කියලා. මම දන්නවා ඒකට ක්‍රමයක් කියලා. අපි කඳු මුදුනකට ගිහිල්ලා භාවනා කරමු, ජීවිතය අතහැරලා. එතකොට එහෙම කියලා ඒ හැමෝම එකඟ වුණාලු. දවස් කීපයකට කෑම අරගෙන ගියලු කඳු මුදුනකට. ඉනිමගකට ගිහිල්ලා ඉනිමග පහළට දැම්මලු. එතකොට දැන් කඳු මුදුනේ උන්වහන්සේලා භාවනා කරනවා. ඉතින් එක් නමක් රහත් වුණා, සිව්පිලිසිඹිය සහිත රහත් භාවය. ඉතින් උන්වහන්සේ අහසින් වැඩම කළා. පිණ්ඩපාතය රැගෙන ආවලු. "ඇවැත්නි, මම ඔබ වහන්සේලාට පිණ්ඩපාත දානේ සපයනවා. ඔබ වහන්සේලා හොඳට භාවනා කරගෙන යන්න" කියලා. ඉතින් අර උන්වහන්සේලා කිව්වලු, "නැහැ, අපි ආවේ ඔක්කොම එකට ආහාර ගත්තොත් ඉතින් ආයිත් මේක සසරට අහු වෙනවනේ. මේ වීරය හැමම තියාගෙන කොහොම හරි කෙලෙස් නසා ගන්න උත්සාහ කරනවා" කියලා. ඉතින් කොහොම හරි එක ස්වාමීන් වහන්සේලා, සමහර ස්වාමීන් වහන්සේලා අනාගාමී වුණා එහෙම. ඉතින් ස්වාමීන් වහන්සේලා දෙනමක් කෙලෙස් සහිතවම අර ආහාරත් නැහැනේ. මිය ගියා. බඹලව එක් නමක් ඉපදුනා, අනෙක් නම දෙව්ලොව ඉපදුනා කියලා කිව්වේ. මට මතකයි කතාවේ රජ කෙනෙක් විදිහට අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ඉපදිලා තියෙනවා. නමුත් තව කෙනෙක් අර හොඳටම දන්නවා කෙටියෙන් ධර්මය අහලා රහත් උනේ. එතකොට බාහ්‍ය දාරුචීරිය. ඉතින් උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ කෙටියෙන් වදාළ ධර්මය ඇහුනොත් ඇහුන පමණයි, දැක්කොත් දැක්ක පමණයි, හිතුවොත් හිතුව පමණයි.
එතනින්ම රහත් වුණා උන්වහන්සේ. හැබැයි ඉතින් කොච්චර සසර දුකක් විඳින්නේ නැද්ද? එච්චර වීරයක් වැඩලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඉතින් ඇවිල්ලා. එතකොට මේ භවයේත් එතකොට ඇත්තටම උන්වහන්සේගේ කතාව අහනකොට බාහිය දාරුචීරි කියලා රහතන් වහන්සේ නමක් කියලා හිතලත් ඒ කැලේ හිටියේ. ඉතින් ඒකත් අර රහත් කියන මේ අධිෂ්ඨානයත් එක්ක උන්වහන්සේගේ ඒ භවයන් වලත් ඒ රහත් කියන ඒ දේ හිතේ ඇතුලේ චිත්තසංතානෙ තියෙන්න ඕනේ නේද? නැත්තම් අර දැන් වනේ ඉන්නකොටත් මේ අර දර කෝටු එහෙම ඇඳගෙන වගේ අර මිනිස්සු දානේ පූජා කරනකොට රහතන් වහන්සේ නමක් කියලා මම රහත් කියලා උන්වහන්සේ හිතලා තිබ්බනේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් හැමදේම ඒ පින මතුවෙලානේ ඒ ධර්මය අවබෝධ වුණා. හැබැයි ඉතින් උන්වහන්සේ අර පාත්‍ර හොයාගන්න සිවුරු හොයාගන්න යනකොට ඉතින් අර ගොනෙක් මේවා කරැනලා පිරිනුවන් පෑවා කියලා තියෙනවා. ඉතින් බලන්න මේ සසර කොච්චර භයානකද දුක් සහිතද. දැන් උන්වහන්සේලා අර ජීවිත පරිත්‍යාගයෙන් ගල් පර්වතේ කඳු මුදුනේට නැගලා අර පර්වතයකට කඳු මුදුනකට නෙමෙයි මං හිතන්නේ පර්වතයකට නැගලා ඉනිමග පහලට දාලා ඒ පර්වතයට ඉඳලා ඒ පර්වතේ නේද අර පිණ්ඩපාතේ දානේවත් වළඳන්නේ නැතුව වීරය අරගෙන රහත් වෙන්න. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් අපේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කාලය වෙනකොට කොච්චරනම් කාලයක් සසරේ සැරිසරන්නේ නැත්ද දුක් විඳින්නේ නැත්ද? ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ කාලෙත් ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගත්තා. නමුත් ඒ සැරින්ම පිරිනිවන් පෑවා. මේ සසරේ කර්ම. ඉතින් මේ ඒකයි කියන්නේ මේ සසර නම් හිතන්න එපා දශමයක්වත් හොඳයි කියලා. ආපහු භවයකට හිතන්නවත් එපා මං කියන්නේ. පුළුවන් නම් මේ භවයේම දැඩි අධිෂ්ඨානයක් කරන්න ඕනේ. අන්න ඒ වගේ දැන් මටත් හිතුණා. බැරිම වුණොත් අන්න ඒ වගේ තමයි අධිෂ්ඨානයක් කරලා ගිහිල්ලා කොහේ හරි භාවනා කරන්න තියෙන්නේ. වෙන කරන්න කිසිම දෙයක් නැහැ. කිසිම විකල්පයක් නැති වුණාම අවසානම දේ ඒකයි. එතකොට අර අපි කියන්නේ ෆ්ලයිට් or ෆයිට් කියලා ඒ මෝඩ් කියලා කියන්නේ ඉංග්‍රීසි වලට කිසිම විකල්පයක් නැත්තම් ජීවිතේ පරිත්‍යාග කළා රහත් වෙන්න ඒ වීරය. ඒත් ඉතින් මේකයි අර අපි දන්නේ කොහොමද කියලා ඒවා හිතන්නවත් ඕනේ නෑ. මේ දැන් මේ වර්තමානයේ කොහොම හරි අධිෂ්ඨානය. මොකද ස්පියා ගන්න නම් බෑ මේ ස්පියා ගන්නෙත් නෑනේ නේද? හුස්ම සම්පූර්ණ යන එකනේ තියෙන්නේ. ස්පියා වෙන්නෙත් නෑනේ. හුස්ම යන්න හිතා ගන්න බෑ. ඉතින් මේ කෙලස් ප්‍රහීන කරන්න නැතුව නේද? අඩු වශයෙන් රාග ද්වේෂයවත් නැති නොකර කොහොමද මේ තව අනේ මන්ද ඉතින් හරීම ඉතින් ඒකයි මේ සසර හරීම භයානකයි. මේ මාර උකුරෙන් ගලවෙන්න ඕනේ. ඉතින් ඒකම මේ පින කියන එක ඇත්තටම වැදගත්. පින අපේ ස්වාමීන් වහන්සේ තා කරුණාවෙන් මේ මඟ විවෘත කළා ආශිර්වාද කරනවා. ඇත්තටම මට හරීම කඳුළු වෙන තරමට ඒ උන්වහන්සේගේ කරුණාව මට දැනෙනවා හදවතට. කොච්චර ඒ උන්වහන්සේ ඒ දුක දැකලා ආශිර්වාද කරලා පිහිට වෙලා අනේ දන්නේවත් නෑ මග එලි කරලා උන්වහන්සේ අනේ හරීම උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා, නිදුක් නිරෝගී සුව ලැබේවා. ධර්ම මාර්ගෙම ඒ ධර්මාබෝධයම උන්වහන්සේ හිතන අයුරින්ම සසර දුකින් අත් මිදෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින්
ජීවිතේ කොහොමද දන්නේ. ඉතින් අපි දැන් අදම වීර්ය කරන්න ඕනේ. අපි රස්සාවක් කරනවා, සමාජයට කනෙක් වෙනවා. නමුත් අපේ හිත ඇතුලේ පුදුම විදිහට පරිස්සම් වෙලා මේ ධර්ම මාර්ගේ යන්න ඕනේ. ආර්ය මාර්ගේ යන්න ඕනේ. ගිහිල්ලා වැඩි කල නැතුව එකම විකල්පයක් වන්නේ නැත්තම් කාලේ විතරක් යනවා නම් තව එක විකල්පයක් හරි තියෙනවනේ කියලා මතක් වෙන්න ඕනේ. ඉතින් හැමදේම ඉතින් බලන්න ඕනේ. එක වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. තවත් අපේ ස්වාමීන් වහන්සේගෙනුත් කමටහන් අරගෙන මේ දේ වඩා ගන්න උත්සාහ කරන්න ඕනේ. අනිවාර්යෙන්ම ධර්මයේ තව ශ්‍රවණය කළා කියවලා භාවනාව වඩලා උන්වහන්සේ කියනවා වගේ මගම යන්න ඕනේ. බලන්න ඕනේ ඉතින් ජීවිතේ නැත්තම් අපි දන්නේ නැනේ කොහොමද කියලා. හැමෝටම ධර්මයේ ශාන්තිය මාත්පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද අපි නිවුණොත් තමයි මගේ එකම බලාපොරොත්තු. මගේ අම්මා මතක් වුණ ගමන්ම මට දැන් මතක් වෙන රහත් වෙන්න ඕනේ කියලා. මොකද මට ඕනේ මගේ අම්මව තමයි මුලින්ම මං සසරින් එගොඩ කරන්නේ. ඒක නිසා තමයි මට රහත් වෙන්න වැඩිම ඕනේ. ඊට පස්සේ බොහෝ සත්‍යයන්ට හිතසෝ පිණිස මේක කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ කොච්චර මේ මටත් අනුකම්පා පිණිස භාග්‍යතුන් වහන්සේ දිවිය කැප කළා ඒ බුද්ධත්වයේ ලබා ගත්තද කොච්චර. ඉතින් මාවත් දකින්න නැතිනේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ මේ ශාසනයම නිවෙන්න ඕනේ. ඒක තමයි මගේ අරමුණ. මේ මොකද භාග්‍යතුන් වහන්සේ කොච්චර දුක් විඳද බුද්ධත්වයට පත් වෙලා අපි හැමෝටම මේ ශාන්තිය ලබා දෙන්න. තවත් කල් තියෙනවා මේ බුද්ධ බලයේ ශක්තිය තියෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගේ විවෘත වෙලා ආර්යයන් වහන්සේලා බිහි වෙනවා. ඉතින් ඒ එකම භාග්‍යතුන් වහන්සේ මාවත් දකින්න ඇතිනේ. ඉතින් මම දන්නේ ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන්නේ ප්‍රශංසා කරනවද නැද්ද කියලා දවසක් මටත් හිතුණා. භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශංසා කරයිද හිටියොත් උන්වහන්සේ වැඩ හිටියොත් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියොත් කියලා. ඉතින් කෙසේ වෙතත් මං කොහොම හරි භාග්‍යතුන් වහන්සේගේම මේ ශාසනය නිවෙන්න ඕන. අන්නේ දාට ප්‍රශංසාව ලැබෙනවා. ප්‍රශංසාව භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයේ ශක්තිය ආශිර්වාදයක් වෙලා විශ්වයෙන් ලැබෙනවා. කොහොමත් ඉතින් අපි ධර්ම මාර්ගයේ ගමන් කරනවා. ඒකම තමයි මේ අපේ ස්වාමීන් වහන්සේගේ හමුවත්. ඉතින් හැමදේම ඉතින් ආශිර්වාදාත්මකයි ආශ්චර්යයි. ඉක්මනටම අපි හැමෝටම නිවෙන්න පින් ලැබේවා